හා යාලුවනේ ඉතින් කොහොමද ඔයාලට මම හිතනවා ඔයාලා හොඳින් ඇති කියලා. ඉතින් ටික කාලෙකින් වීඩියෝ එකක් දාන්නත් බැරුන් නිසා ඔන්න අදත්ම ට්‍රැවල් ලොග්ගයක් කරන් ආවා ඔයාලට. ඉතින් අද අපි යනවා රත්තොට හරහා රිවර්ස්ටන් සුන්දරත්වය බලන්න. ඉතින් සම්පූර්ණයෙන්ම වීඩියෝ එක බලන්න අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ රිවර්ස්ටන් තියෙන සුන්දර තැන් මොනවද කියලා. ඉතින් අපි යමු. ඉතින් අපි ඉස්සල්ලාම බලන්නාව බඹරකිරි ඇල්ල. ඉතින් බඹරකිරි ඇල්ල ඇතුළට නම් යන්න විදියක් නැහැ. මොකද විට්ටවලින් පස්සේ බඹරකිරි ඇල්ල සම්පූර්ණයෙන්ම මේ විදියට නායේ ගිහිල්ලා ගල් කඩන් වැටලා තියෙන නිසා ඇතුළට නම් යන්න විදියක් නැහැ. එතන ඇත්තටම ගොඩක්ම ලස්සන තිබ්බ තැන. තාමත් මේක ඇතුළට යන්න දෙන්නේ නැහැ. අපිට මේ පැත්තෙන් නම් බලන්න පුළුවන්. ඉතින් මේ විදියට තමයි බඹරකිරි ඇල්ල අපිට බලන්න පුළුවන් උනේ. එහෙමද? ඉතින් බඹරකිරි ඇල්ල බලලා ඉවරනට පස්සේ අපි දැන් යනවා රිවර්ස්ටන් ගිහිල්ලා රිවර්ස්ටන් ගුලන් කපොල්ල ළඟට ගිහිල්ලා ඒ සුන්දරත්වයත් බලමු. යාළුවනේ දැන් අපි ඇතුල් වෙන්නේ කොහෙද? රිවර්ස්ටන් කොහෙද? පිටවල පතර නෙවෙයි. ලංකාපොළ නෑ. නරඹියනේ. ළඟ සරයි පොඩි වැහි මන්දාරමකුත් තියෙනවා. ඔයාලට පේනවා ඇති. ටිකට් කවුන්ටර් එකෙම කිව්වා අද ටිකක් ළඟ සැර වැඩි කියලා පරිස්සමෙන් යන්න කියලා. පල්ලෙහාට වැස්සේ නැහැ. දැන් මේ උඩට එනකොට පොඩි වැහි මන්දාරමක් යනවා. රිවර්ස්ටන් බටදනු කන්ද. ඉතින් මේ පාර යනකොට ඉතින් අපිට දීලා තියෙන නීති මාලාවකුත් අපි ඉන්නේ ස්වභාවික පරිසර පද්ධතියක් නිසා ඒ නීති රෙගුලාසි වලට යටත්ව තමයි අපි ඉතින් මේකේ ඇවිදින්න ඕනේ. පොලිතීන් ප්ලාස්ටික් එහෙම දාන්න නැතුව මේ පරිසරය තවත් කෙනෙකුට බලන්න පුළුවන් විදිහට අවිල්ලා යන්න ඕනේ. Do you hear that? My sanity about to break while everyone I know's out. On a trip, on a boat, on a lake. I'm tired of feeling all FOMO, babe. I don't even care if we stay home. Put our to-do list on ice. Crank the AC to 79 and make a little island right here. And there ain't a palm tree in sight, but there's not a cloud in your blue eyes. If we need a drink, I'll be the bartender. I got a fifth of Patron and a blender. Baby, slipping on a swimsuit is overrated. We don't need a beach to get a half naked. Life's too short, let's not waste it. Cause paradise is wherever we make it. Paradise is wherever we make it. Till the sun's up Monday, we'll tell our phone. යාළුවනේ කලුදික් ගාවටම ආවා. ඔයාලට පේනද මෙතන view එක? ඈතින් පේන්නේ මම හිතන්නේ වික්ටෝරියා ජලාශය වෙන්න ඇති. වික්ටෝරියා එක වෙන්න ඇති නේ අර ඈතින් පේන්නේ. ඈ? හරියටම කොහෙද කියලා දන්නේ නැහැ. ආයේ කුකුරු යායක් පේනවා. පොඩි වැවක් වගේ එකක් පේනවා.
බලමු අපි. පොඩි වැවක් වගේ එකක් පේනවා. කුඹුරු යායක් පේනවා. ආය ජලාශය. ඉතින් මේ දෙතුන් ආපුවාම ඉතින් ওই ටික තමයි බලා ගන්න පුළුවන්. ඉතින් අපිට යන්නේ රිවර්ස්ටන් එකේ හුලං කපොල්ල තියෙන ගල උඩට. Hah? Belum ada tidak ada kamarnya. Ini lagi tadi kita main di anda di ini. Rebustan Pulang Kapol view point. ඉතින් අපි හුලං කපුල බල්ල ඉවර වෙලා දැන් මේ යන්නේ පිටවල පතන බලන්න. ඉතින් පිටවල පතන බලන්න යන මේ පාරේ මාරම සුන්දරත්වයක් තමයි තිබ්බේ. ඇත්තටම මාරම ලස්සනක්. වෙනම අත්දැකීමක් තියෙන්නේ මේ වගේ තැනක ඇවිල්ලා මේ වගේ පාරකින් යනකොට. දැන් අපි යන්නේ පිටවල පතනට. දැන් හරියටම වෙලාව 2යි. මේ මෙතන ගිහිල්ලා පිටවල පැත්තට ගිහිල්ලා පුංචි ලෝකාන්ත බලලා අපි ආපහු යමු සේරැල්ල බලන්න. අපි ගමු ඉස්සරහට. ඉන්න බලමු. So high, feet on the ground, but I still get by. The rules were made for someone else to try, but not me, not me. ඔන්න ඉතින් අපි දැන් යනවා සේරැල්ල බලන්න. මීට පරිපෙළ බහගෙන යන්න ඕනි. එතනදී දැන් වෙලාව හරියටම 4:10. ටිකක් හවස් වෙලා අපි රිවර්ස්ටන් ගිහිල්ලා රිවර්ස්ටන් වලින් පිටවල පතනට ගිහිල්ලා පිටවල පතනෙන් සේරැල්ලට ආවා. ඉතින් අන්තිමේටම අපි බලන්නේ සේරැල්ල. ඔන්න ඉතින් අපි සේරැල්ල බලන්න ආවා. අද නම් වතුර අඩුයි. ඉතින් තනිකර වැල්ල තියෙන මේ හරිය. මෙන්න සේරැල්ල. ඉතින් ලකියලොක් මේ ට්‍රැවල් ලොග් එක මෙතනින් අවසන් කරනවා. ඉතින් තවත් අලුත් ට්‍රැවල් ලොග් එකක් හම්බ වෙනකම් ජය වේවා. මම ලකියලොක්.